සුබදසක් යාළුවනේ SLDex Shop YouTube channel එකට ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා යාළුවනේ. අද අරගෙන ආවේ විදේශ රටක ඉන්න ගෘහණියක් හෝ ගෘහ සේවිකාවක් ගෘහ සේවකයෙක් ඒ විතරක් නෙමේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ඒ විතරක් නෙමේ මේ විදි ජොබ් එකක් තියෙන ජොබ් එකක් නැති මේ විදි ආර්ථිකයක් තියෙන ආර්ථික මට්ටමක් නැති මේ විදි මුදල් ප්‍රශ්න තියෙන මුදල් ප්‍රශ්න නැති ඕනෑම කෙනෙක්ට අන්තර්ජාලය හරහා 100%ක් නොමිලේම මුදල් උපයන්න පුළුවන් සුපිරිම මෙතඩ් එකක් තමයි අරගෙන ආවේ. සුලංග ඇත්තටම YouTube එක හරහා අපිට මුදල් උපයන්න පුළුවන්. ඉස්සරහම කියනවනේ හේෂාන් ඇත්තටම මේක ඇත්තටම විශ්වාසවන්ත විදිහට මුදල් උපයන්න පුළුවන් මෙතඩ් එක. මේ මෙතඩ් එක හරහා 100% විශ්වසනීය විදිහට මුදල් උපයන්න පුළුවන්. කිසිම විදිහකට මුදල් ලබා ගැනීම අපහසුතාවය එන්නේ නැහැ හේෂාන්. ඒ වගේම තමයි මේකෙදී දැන් හිතන්න බලන්න ඉස්කෝලේ ළමෙක් ඉන්නවා කියලා. එයා සාමාන්‍යයෙන් 6 7 වුණත් කමක් නැහැ. එයාට මුදල් උපයන්න පුළුවන්. ඉතින් පස්සේ O level මට්ටමේ, A level මට්ටමේ, උසස් පෙළ මට්ටමේ ශිෂ්‍යයෙක් වුණත් හේෂාන් මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි යා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියමු. දැන් විශ්වවිද්‍යාලය ගියාම හේෂාන්වා දන්නවනේ. විශ්වවිද්‍යාලය ගියාම පොත්පත් ගන්න ඕනේ. ඒක ශිෂ්‍යාධාර හම්බෙන එක වෙනම කතාවක්. එහෙම ගියාම තව මුදල් අවශ්‍ය වෙනවනේ. ඒකටත් මේකේ මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි ගෘහ සේවකයෙක් විදිහට ගෘහ සේවිකාවක් විදිහට අධ්‍යාපන කරන විදේශගත වෙච්චයටත් මේකේ මුදල් උපයන්න පුළුවන්. ඒ වගේම තමයි ගෙදර ගෘහණිය ඉන්නමනේ. අම්මට පුළුවන් තාත්තට පුළුවන් ආබාධිත පුද්ගලයෙක්ට පුළුවන් මේ හරහා මුදල් උපයන්න. ඇත්තට මේක විශ්වසනීය විදිහට මුදල් උපයන්න පුළුවන් මෙතඩ් එකක්. ඇත්තටම හේෂාන් ඔයගොල්ලෝ දැකලා ඇති ලංකාවේ ප්‍රසිද්ධ යුටියුබර්ස්ලා මේ ප්‍රසිද්ධ යුටියුබර්ස්ලා මාසෙ ලක්ෂ 5 6 7 වගේ මුදල් උපයන තවත්තකට ඒගොල්ලෝ පත්‍රා තියෙනවා. ඇත්තටම හේෂාන් YouTube හරහා මුදල් උපයන්න පුළුවන්. සුරංග ඇත්තටම YouTube එක හරහා මුදල් උපයන්න පුළුවන්. ඉතින් ඒ ගැන අපි කතා කරොත් YouTube එකේ මුදල් උපයන්න අපිට ඔප්ෂන්ස් කිහිපයක් තියෙනවා. අපිට AdSense තියෙනවා. ඊට පස්සේ අපිට කමිටි පෝස්ට් හරහා මුදල් උපයන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට ෂෝට් වීඩියෝස් හරහා මුදල් උපයන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට ස්පොන්සර්ෂිප් ඒ කියන්නේ කමිටි පෝස්ට් හරහා අපිට වීඩියෝස් හරහා ස්පොන්සර්ෂිප් කරලා මුදල් උපයන්න පුළුවන්. ප්‍රධානම කාරණේ අපි කතා කරොත් ඉතින් ගොඩක් කට්ටිය හිතනවා අපි කොහොමද කන්ටෙන්ට් එකක් තෝරන්නේ? අපිට ආවේනික අපි කොහොමද අපිට පුළුවන් දෙයක් හොයාගෙන කරන්නේ? ඉතින් හිතන්නකෝ ඔයා ගෘහ සේවකයෙක් වෙන්න පුළුවන්. නැත්නම් ගෘහ සේවිකාවක් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට ඒ ආශ්‍රිතව වීඩියෝස් නිර්මාණය කරන්න පුළුවන්. ඉතින් කෙනෙක්ට ඒ වගේ ජොබ් එකකට ආවම කොහොමද ඇත්තට වැඩ කරන්න තියෙන්නේ? සහ ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව වැඩ කරන්න පුළුවන්. ඒ රටේ තත්ත්වය කොහොමද? පඩි කොහොමද? සැලරි කොහොමද? ඉතින් රටේ කොහොමද ජීවත් වෙන්නේ? අන්නේ හැමදේම ගැන වීඩියෝස් දාන්න පුළුවන්. එතකොට ඉන්න කෙනෙක්ට ඒක වැදගත් වෙනවා. ඉන්න කෙනෙක්ට උනත් ඒක වැදගත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නම් ඒ සම්බන්ධ ඒ ආශ්‍රිතව ඔයාලට එන ප්‍රශ්න කොහොමද ඒ පාඩම් වැඩ කරන්නේ කොහොමද ඒ වගේ තැනකට එන්නේ කොහොමද ඒ වගේ තැනක ජීවත් වෙන්න ඕනේ කොහොමද ඒකේ ජීවිත රටාව සහ ඒ හැමදේම ගැන දානවා. එතකොට ඒකට ඉන්න කෙනෙක්ට හරි ඒ සම්බන්ධයෙන් අප්ඩේට් එකක් නැති ඒ සම්බන්ධයෙන් හොයන කෙනෙක්ට හරි වැදගත් වෙනවා. එතකොට මේ කන්සෙප්ට් එකේ ගොඩක් වෙලාවට විශ්වවිද්‍යාලයේ ඉන්න ශිෂ්‍යයෙක් මේක රැග් එක කොහොමද මේ රැග් එක ගැන හැම ඒ කියන්නේ ඉස්කෝලේ එකේ ඉඳලම හොයන කට්ටිය ඉන්නේ. එතකොට සෑහෙන ඉස්කෝලේ ගන්න පුළුවන් ඒ සාමාන්‍ය. හරි. එතකොට ඕල් ලෙවල් ලියන සාමාන්‍ය ළමෙක්ට වුණත් එහෙම නැත්නම් සාමාන්‍ය මේ වෙද්දී මොන හරි කුලී වැඩක් වෙන්න පුළුවන් මොකක් හරි ජොබ් එකක් මොන හරි හොඳ ජොබ් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් සාමාන්‍ය ජොබ් එකක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන් මොන හරි ජොබ් එකක් කරනකොට තමන්ගේ ජොබ් එක ගැන අයිස් පැකට් ගහුවොත් ඒ අයිස් පැකට් එක කොහොමද නිර්මාණය කරන්නේ සාමාන්‍ය හිතන්නකෝ යා මොන හරි බර වැඩ කරන කෙනෙක් නම් ජිම් එකක් වැඩ කරන කෙනෙක් නම් සමහරවිට සාමාන්‍ය ජොබ් එකක් කරන එයාගේ ජොබ් එකේ තියෙන එක්ස්පීරියන්ස් එක යාට බලන්න වෙන කෙනෙක්ට YouTube එක හරහා පෙන්නන්න මම මෙච්චර දුක් විඳිනවා හරි මම මේ වගේ සැලරි මම මේ වගේ දුක් විඳලා මම තනියම තමයි මම මේ ජොබ් එක කරන්නේ හැමදේම එයාට පුළුවන් කන්ටෙන්ට් එකක් කරලා එයා කරන්නේ මොකද්ද සුරංග සරලව ගියොත් එයා පොල් ගස් නගින කෙනෙක් වුණා එයාට ඒ ගැන වුණත් කියන්න පුළුවන් මගේ ජීවිත රටාව මෙහෙමයි මම මෙහෙම මගේ ජීවිත රටාව මම මේ හම්බ කරලා මම මෙහෙම මගේ පවුලට වේදම් කරන්නේ මම මෙහෙම මගේ ළමයි නඩත්තු කරන්නේ ඉතින් ඒ වගේ එයා කරන ජොබ් එක අනුව එයාට පුළුවන් කන්ටෙන්ට් නිර්මාණය කරන්න ඉතින් සුරංග ඒ විතරක් නෙමෙයි ගොඩක් කට්ටිය කන්ටෙන්ට් නෑ කියලා ගොඩ හැම කෙනාටම එක්තරා ස්කිල් එකක් තියෙනවා. ඒ ස්කිල් එක පාවිච්චි කරලා යාට පුළුවන් YouTube එක හරහා ස්පොන්සර්ෂිප් ගන්න පුළුවන්, මොනිටයිස් කරලා මුදල් උපයන්න පුළුවන්, කමෙන්ට් පෝස්ට් කරලා මුදල් උපයන්න පුළුවන්. ඒතර YouTube කියන සුරංග නිදහන. ඉතින් මේ හැමදේම කන්ටෙන්ට් දාලා සමහරයට views එන්නේ නැත්තම් අපේ හරහා check in and customize කරලා පුළුවන් channel එක ඉක්මනට reach කරගන්න. ඉතින් සුරංග මම හිතනවා අද වීඩියෝ එක මේ බලන හැමෝටම වැදගත් වෙන දේවල්. සුරංගත් පොඩි advice මට අහන්න තියෙන දෙයක් තියෙනවා නේද? දැන් හිතන්න බලන්න කෙනෙක් YouTube channel එකක් ආරම්භ කරලා තියෙනවා. එයාට views යන්නේ නැහැ. එතකොට ඔයාලා විදිහක් තියෙනවා දෙක views යන හදාගන්න. එක. දෙවෙනි එක තමයි දැන් කෙනෙක් YouTube channel එකකට content අහන අදහස් මුකුත් නැතුව එහෙම ඉන්නවා. එහෙම කෙනෙක්ට වඩා අදහස් දෙන්න මොනවාම හරි ක්‍රමයක් තියෙනවා. ඒ වගේම තමයි කෙනෙක්ට මුලින්ම පටන් අරගන්න ඕමනාවක් නැහැ. එයාට ඕනේ මැද ඉඳලා යන්න. මොනිටයිසේෂන් ඔන්නේ channel එකක් කරගෙන යන්න. එහෙම කෙනෙක්ට එහෙම channel එකක් හොයාගන්න ක්‍රමයක් තියෙනවා. එහෙම හදාගන්න මොකක් සිස්ටම් එකක් තියෙනවා. ඒ වගේම අවසාන වශයෙන් එයා කරගෙන යන channel එකේ මොනිටයිසේෂන් වල මුදල් උපයන මට්ටමේ ඉන්නකොට ස්පොන්සර්ෂිප් අල්ලගන්න ක්‍රමයක් තියෙනවද? ඒ වගේම තමයි කොමිටි පෝස්ට් වල මුදල් උපයන පුළුවන් සිස්ටම් එකක් අල්ලගන්න සිස්ටම් එකක් තියෙනවා. මේවා මොන වගේ කොහොමද වැඩි විස්තරයක්? සුරංග ඔය හැම කියපු හැම දෙයකටම උදව් කරන්න පුළුවන්. එයාට channel එකක් පටන් ගන්න ඉන්නවනම් අදහස් නැත්තම් ඒකට ගයිඩ් කරන්න පුළුවන්.
ඉතින් එයා channel එකක් එයා කරනවා නම් views එක නැත්තම් එයාට views එක මට්ටමකට check in and customize කරලා channel එක කොට දාලා දෙන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි සුරංග එයාට channel එකක් එයාට අලුතෙන් ගන්න අවශ්‍ය නම් එයාට හොඳට reach channel එකක් අවශ්‍ය නම් montage channel එකක් අවශ්‍ය නම් එහෙම නැත්නම් සිල්වර් බටන් එක ළඟ channel එකක් අවශ්‍ය නම් මේ හැම දෙයකටම අපිට උදව් කරන්න පුළුවන්. එතකොට හේෂාන් කෙනෙක්ගේ මේ වගේ දේවල් ඒ කියන්නේ එයාගේ channel check in customization කරන Gmail password login access අවශ්‍යයි. හොඳම ප්‍රශ්නයක් ඇවේ කිසිම දෙයකට Gmail password වත් එයාගේ private document අවශ්‍ය වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ manager එහෙම නැත්නම් WhatsApp video call screen share. ඒ වගේම හේෂාන් දැන් කෙනෙක් channel එකක් ගන්න. උදාහරණයක් විදිහට මම channel එකක් ගන්නවා ඔයාගේ. එතකොට ඔයා වෙන කෙනෙක්ගේ channel එකක් එයාට දෙනකොට ආය මුල් ID එකට ගන්න බැරි වෙන්න හදලා දෙන්න පුළුවන්. පුළුවන් සුරංග අපි කෙලින්ම යාගේ mail එකට අපිට පුළුවන් admin දානවා. සතියක් ඇතුළත primary owner request වෙනවා. එතකොට ඉතින් අර Gmail එකකින් channel එක ගලවලා මේ Gmail එකට channel එක දානවා. හරි එතකොට හේෂාන් ඇත්තට free course එකක් කරන කතාවක් කියන ඇත්තද මේ? අපේ check in and customize කරන නොකරන ඕනම කෙනෙක්ට අපි free course එකක් දෙනවා. හරි. මම හිතනවා වීඩියෝ එක වැදගත් වෙන නැති වීඩියෝ එක වැදගත් වුණා නම් channel එක subscribe කරන්න contact detail description එකේ දෙනවා. අපි කියලා නම් පතනවා අනාගතේ සාර්ථක වෙන කියලා. ඉතින් අපි දැම්ම subscribe කරන්න bell icon එක call කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න. හරි. අද වීඩියෝ බලලා ඔයාලා හැමෝටම මම හිතන ගොඩක් වැදගත් වීඩියෝ තමයි ලැබෙන්නේ නැත්තේ. අපි SL Tech Show තවත් වීඩියෝ හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක් ජය වේවා.